අයිබෝන් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් සෙනෙහසෙන් ලින්ගතුකමින් පිළිගන්නවා. ඉතින් අද හාහා පුරා කියලා ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සියලුම දෙනාට ඉතාමත් සෞභාග්‍යමත් සතුට පිරි සුබම සුබ වසරක් වේවා කියලා අදවදින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ජෝතිර්වේදියෙක් විදියට වසර 8ක පමණ කාලයක් නිහඬව මගේ වෘත්තිය කරගෙන ආපු අතර බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි YouTube channel එකකින් විස්තර කතන කරන්න කියලා මේ ඉදිරියට සහ පසුව මට ගොඩාක් ඉල්ලීම් ලැබුණා. ඉතින් ඒ වුන්ගේ ඉල්ලීම් අහගන්න බැරි නිසා මම ප්‍රථම වරට ඔබ සියලුම දෙනාට මෙන්න මේ ජ්‍යොතිෂය දැනුම මා ලබාගත් දැනුම යම්කිසි ආකාරයකින් හරි ඔබ තමුන්නාන්සලාට ඉදිරිපත් කරන්න මම තීරණය කරා. අපි ගොඩාක් වෙලාවට හුදෙක් අයවලුන් ප්‍රකාශ කරන පරිදි ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ තියෙනා වූ එක් ලග්නගතව තියෙනා වූ සුබ හෝ අශුභ සිද්ධීන් විනාශ පානවට වඩා මම ඊටමත් දැඩිව තීරණය කරා පහුගිය කාලය තුලදී එසේත් නැත්නම් මාර්තු මාස 29 වෙනිදා සිද්ධ වුණු සෙනසුරු මාරුව අප ශ්‍රී ලාංකික වශයෙන් සහ විදේශීය අයවලුන් වශයෙන් අපට කොහොමද බලපාන්නේ කියන දේ ඔබ තමුන්නාන්සලාට ඉදිරිපත් කරන්න. ඉතින් මේ සෙනසුරු මාරුව ගැන අප ප්‍රථමයෙන් කතා කරනවට වඩා අපි මූලිකවම දැනගන්න ඕනේ මේ ග්‍රහ මණ්ඩලයේ ඉන්න සෙනසුරු කියන ග්‍රහතුමා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් සෙනසුරු ගැන හැඳින්වීමක් කරොත් ගොඩාක්ම දුකට අධිපති එසේත් නැත්නම් ජීවිතයේ යථාර්ථය හරියට තේරුම් කරලා දෙන පිනපව මොකක්ද කියලා මිනිස්යාට තේරුම් කරලා දෙන ග්‍රහය තමයි ග්‍රහ මණ්ඩලයේ ඉන්න සෙනසුරු. ඉතින් ඒ විදිහට බලනකොට ගොඩාක් අය සෙනසුරු කියන ග්‍රහතුමා ඊටාත්ම නරක එහෙම නැත්නම් පාපිෂ්ඨ ග්‍රහයෙක් විදිහට සැලකුවට ග්‍රහ මණ්ඩලයේ ඉන්නේ ඊටාත්ම යහපත් විදිහට හැසිරෙන ග්‍රහයෙක් විදිහට තමයි සෙනසුරු කියන ග්‍රහතුමා පේන්නේ. ඉතින් සෙනසුරු කියන ග්‍රහතුමා මේ භාව 12ම නැත්නම් කියනවා නම් කේන්ද්‍රයක තියෙන කොටු 12 එක් භාවයක ගමන් කරනවා වසර දෙකමාරක්. ඒ කියන්නේ ඊටමත් හිමින් ගමනක් තමයි මේ සෙනසුරු කියන ග්‍රහතුමා ගමන් කරන්නේ. ඉතින් මේ හිමින් ගමන් කරනකොට එතුමාට ගොඩාක්ම පේනවා අර අපි යම්කිසි ගමනක් යද්දී හිමින් යනකොට අපට වටපිටාව පේනවා වගේම තමයි මේ සෙනසුරු කියන ග්‍රහතුමාට පේනවා මේ වසර දෙකමාරක් එක භාවයක ඉන්නකොට ඒ භාවයට කොහොමද මා විසින් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මොනවද කියන දේ සෙනසුරු කියන ග්‍රහතුමාට පේනවා. ඉතින් ඒක නිසා ග්‍රහ මණ්ඩලයේ ඉන්න යථාර්ථය තේරුම් කරලා දෙන්න ලෝකෝත්තර ග්‍රහයෙක් විදියට තමයි මේ සෙනසුරු කියන ග්‍රහතුමා හඳුන්වන්නේ. ඉතින් මේ සෙනසුරුට අසීමිත බලයක් අසීමිත හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සෙනසුරු කියන ග්‍රහතුමා උදාහරණයක් විදියට ගත්තොත් තුලා වගේ රාශියක උච්ච වෙලා හිටියොත් ලග්නගතව ඒ තනත්තාට හෝ තනත්තියට අසීමිත සැප සම්පත් ලබා දෙන ග්‍රහයෙක් තමයි මෙන්න මේ සෙනසුරු කියන ග්‍රහතුමා. එසේත් නැත්නම් ඔකේ අනිත් පැත්ත කතා කරොත් සෙනසුරු කියන ග්‍රහතුමා කටක සිංහ වගේ රාශි වලට තැන්පත් වෙලා ඉන්නකොට ඔවුන්ට ලබා දෙන්නේ සුභ ප්‍රතිඵල නෙමෙයි ගොඩක් වෙලාවට අශුභ ප්‍රතිඵල. ඉතින් අපි බලමු මූලිකවම දැන් සෙනසුරු කියන ග්‍රහතුමා කවුද කොයි වගේ කෙනෙක්ද එතුමාගේ සැරිසරීම කොහොමද අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියන දේ අපි මූලිකවම කෙටි විස්තර කථනයක් කරා. ඉතින් අපි බලමු එක් එක් රැසින් කොහොමද සෙනසුරු කියන ග්‍රහතුමා මේ කියන தත්වය උදා කරලා දෙන්නේ කියලා. අපි මූලිකවම බලමු මේෂ රාශිය. මේෂ රාශියට මේ සෙනසුරු කියන ග්‍රහතුමා ඇවිල්ලා තින්නේ ලග්නයෙන් 12 වෙනිදාට. එසේත් නැත්නම් කියනවා නම් වැය ස්ථානයට. මේ වැය ස්ථානය වගේ ස්ථානයකට සෙනසුරු ඒම ටිකක් හොඳමදි. ඒ කොහොමද කියලා කිව්වොත් අර ග්‍රහ මණ්ඩලයේ වැය ස්ථානය කියන්නේ අපට මොකක් හරි විදියකින් ආදායම් මාර්ග ලැබිලා ඒ ආදායම් මාර්ග වියදම් වෙන තැන තමයි 12 වෙනි කියලා කියන්නේ. ඉතින් සෙනසුරු කියන ග්‍රහතුමාගේ ආගමනයත් එක්කම අපට නොසිතන විදියට එහෙම නැත්නම් නොසිතූ විරූ ලෙස අපට යම් කිසි විදියකින් ආදායම් තත්ත්ව ලැබුණත් ඒ දේවල් වියදම් පාර්ශ්වයේ වැඩි වෙන කාල සීමාවක්. ඒත් එක්කම තමයි ගොඩක් වෙලාවට අපි අපේක්ෂිත තත්ත්වයක ඉන්නවා නම් යම් කිසි විදියකින් රැකියා තත්ත්ව ඒ වගේ දේවල් වලට උනත් මේ 12 වෙනිදාට සෙනසුරුගේ ගමන් කිරීම ටිකක් හොඳමදි. ඒ කියන්නේ යම් කිසි විදියකින් ගැටලු සම්භාරයක් ඉස්මතු කරන්න පුළුවන් හැකියාවක් මේ සෙනසුරු කියන ග්‍රහතුමා මේ මේෂ රැසට 12 වෙනිදාට පැමිණීම
අශුභ තත්වයක් තමයි උදා කරන්නේ. නමුත් අපේ මේෂ රාශිය තුළ අපේ මේ සෙනසුරු කියන ග්‍රහතුමා උච්ච තත්වයකින් හෝ තැන්පත් වෙලා සිටිනවා නම් ඒ තැන්පත්ව සිටීම තුළින් මේ කියන තත්වයේ බොහෝමයක් අවම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි මූලිකවම පැහැදිලි කරා වගේ මේ සෙනසුරු කියන ග්‍රහතුමා මේෂ රැසට 12 වෙනිදාට පැමිණීම යම්කිසි විදියකින් අර අපගේ ආදායම් තත්ත්ව ශූන්‍ය කරන්න පුළුවන් හැකියාවක් තමයි පෙන්වුම් කරන්නේ. අපි ඊළඟට බලමු වෘෂභ රාශිය. වෘෂභ කියලා කියන්නේ සෙනසුරු කියන ග්‍රහතුමා අසීමිත යහපත් සැපඵල දෙන ස්ථානයක් සහ රාශියක්. ඉතින් මේ ස්ථානයට සහ රාශියට සෙනසුරුගේ පැමිණීම කොයි වගේද කියලා ගත්තොත් මේ 11 වෙනිදාට තමයි සෙනසුරුගේ පැමිණීම තියෙන්නේ. මේ 11 වෙනිදා කියලා කියන්නේ අර මම මූලිකවම සඳහන් කරා වගේ අපේ කේන්ද්‍රයක තියෙනා වූ ආදායම් ස්ථානය. මේ ආදායම් ස්ථානයට සෙනසුරුගේ තැන්පත් වීම තුළින් අපට ආදායම් තත්ත්වවල යම් කිසි විදියකින් පහළ බැසීමක් එසේ නැත්නම් කියනවා නම් අපට දෛනිකව ලැබෙනා වූ අතට මිටට මුදල් කියන කොටස යම් කිසි විදියකින් අඩු වෙන්න පුළුවන් හැකියාවක්පත් වෙනවා. ඉතින් මේ දේවල් තුලින් අපට 11 වෙනිදාට සෙනසුරුගේ පැමිණීම යම් කිසි විදියකින් අර පෙර සඳහන් කර පරිද්දෙන් ගැටලු එසේ නැත්නම් ආර්ථිකයට අවම තත්ත්වයක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තමයි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මිථුන රාශිය. මිථුන රාශිය ගත්තොත් බුධගේ රාශියක්. ඉතින් සෙනසුරු කියන ග්‍රහතුමා බුධත් එක්ක යහපත් සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඉතින් 10 වෙනිදාට සෙනසුරු පැමිණීම අපේ 10 වෙනිදා කියලා කියන්නේ කේන්ද්‍රයක රැකියා ස්ථානය. එසේ නැත්නම් කියනවා නම් අපි කුමක් හෝ රැකියාවක් කරන තැන තමයි 10 වෙනිදා කියලා කියන්නේ. ඉතින් මේ තැනට සෙනසුරු කියන ග්‍රහතුමා පැමිණීම නිසා අපට අර රැකියා තත්ත්වයේ යම් කිසි විදියකින් අවුල් වියවුල් තත්ත්වයේ එසේ නැත්නම් කියනවා නම් කරන රැකියාවේ යම් කිසි විදියකින් කඩාවැටීමක් හෝ යම් කිසි විදියකින් අපිට ඒ කරන කියන රැකියාව එපා වෙන්න එසේ නැත්නම් කියනවා නම් අතිරේක ගැටලු ටිකක් උත්පාදනය වෙන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ 10 වෙනිදාට සෙනසුරුගේ පැමිණීම නිසා ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උදෙක් වෙලාවට තමන්ගේම රැකියාවක් කරනවා නම් මෙන්න මේ 10 වෙනිදාට සෙනසුරුගේ පැමිණීම යහපත් ආකාරයෙන් බලපානවා. මොකද 10 වෙනිදා කියලා කියන්නේ රැකියා ස්ථානයේ නිසා අර තමන්ගේම වෘත්තියක් තමන්ගේම රැකියාවක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ තුලින් ගොඩක් වෙලාවට අර ජයග්‍රහණය කරන්න සහ සාර්ථක ආදායම් මාර්ග ආර්ථික තත්ත්වයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් මේ 10 වෙනිදාට මිථුන කියන රාශියට සෙනසුරුගේ පැමිණීම මිශ්‍ර ඵල තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. මොකද යහපත් සහ අයහපත් කියන දෙකම සංකලනයේ දෝලණය වීමක් තමයි තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් කටක රාශිය. වසර 2කමාරක්ම අෂ්ටමී රාෂ්ටකයක් විඳලා සෙනසුරුගේ මෙන්න මේ පූර්ව පුණ්‍ය ස්ථානයේ කියන නම් වෙනකට සෙනසුරුගේ පැමිණීම කටක රාශියට ගොඩාක්ම යහපත්. ඒ යහපත් කොහොමද කියලා ගත්තොත් නම වෙන්න කියලා කියන්නේ කෙනෙකුගේ පුණ්‍ය ස්ථානය. එහෙම නැත්නම් ආගමික තත්ත්වය ගැන කතා කරන ස්ථානය සහ තමන්ගේ පෙර ආත්ම භාවවලදී සැරිසැරීම ගැන කතා කරන තැන තමයි නම් වෙන්න කියලා කියන්නේ. මේ සෙනසුරු වගේ ලෝකෝත්තර ග්‍රහයක් නම් වෙන්නට පැමිණීම ඉතාමත්ම යහපත්. මොකද තමන් පිනට යොමු කිරීම යම් කිසි විදියකින් පෙර පැවති මානසික අකුල තත්ත්වයෙන් මිදිලා තමන්ට යහපත් ගමනක් යන්න පුළුවන් වටපිටාව මෙන්න මේ සෙනසුරු කියන ග්‍රහතුමා කටක රාශියට පැමිණීමත් එක්කම ඇති කරනවා. ඒ තුලින් තමන්ට වෙනමම හිතන්න පුළුවන් හැකියාවක්පත් කරනවා. ඒ තුලින් සමාජශීලීත්වය තමන් තුළ වර්ධනය කරනවා. ගොඩක් වෙලාවට තමන් පෙර සිතුවනම් අනේ වැඩක් නැහැ මේ දේවල් අවශ්‍ය නැහැ කියලා ඒටත් වඩා ගැඹුරට හිතලා ඔවුන් පිළිබඳව කටයුතු කරන්න පුළුවන් මනසක් මෙන්න මේ සෙනසුරු කියන ධාතුමා කටක රාශියේ නම වෙන්නට පැමිණීම උදා කරනවා. එසේ කියනවා නම් මේ සෙනසුරු නම වෙන්න කියලා කියන්නේ ඊටමත් සුදුසුම තැනක්. මොකද ත්‍රිකෝණ ස්ථානයක් වෙච්ච නම් වෙන්නට සෙනසුරුගේ පැමිණීම ඊටමත් යහපත් ආකාරයක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් අර මානසිකව පීඩා විඳලා සෙනසුරුගේ මෙන්න මේ කියන නම් වෙන්නට කටක රාශිය තුල පැමිණීම ඊටමත් යහපත් ආකාරයෙන් තමයි මම දකින්නේ. මොකද පෙර තිබුණු තත්ත්වයට වඩා මානසික වශයෙන් සන්තුෂ්ටිදායක තත්ත්වයකට මුහුණ පාන්න පුළුවන් හැකියාව මෙන්න මේ සෙනසුරු කියන ග්‍රහතුමා උදා කරනවා. ඒ අනුව බලන කල මේ සෙනසුරු කටක රාශියේ නම් වෙන්නට පැමිණීම ඊටමත් යහපත් ආකාරයක් තමයි මට පේන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු ග්‍රහ මණ්ඩලයේ රජතුමා වෙච්ච
රවිගේ එකම රාශිය වෙච්ච සිංහ රාශියේ තියෙන තත්ත්වය කොහොමද කියලා. ඉතින් සිංහ රාශියට මාර්තු 29 වෙනිදා සිට පැමිණෙන්නේ හරියටම ගත්තොත් 8 වෙනිදාට තමයි සෙනසුරු. මේ 8 වෙනිදා කියලා කියන්නේ කෙනෙකුගේ මරණස්ථානය. එහෙම නැත්නම් කියනවා නම් විවාහයක් ගැන කතා කරොත් විවාහයෙන් පසු ජීවිතය තමයි 8 වෙනිදා කියලා කියන්නේ. ඉතින් මේ 8 වෙනිදාට සෙනසුරුගේ පැමිණීම කොහොමද කියලා කියනවා නම් ඉතින් අර වෙනදට සාපේක්ෂව තමන්ට යම්කිසි විදියකින් ගැටලු ටිකක් අර මානසික ආකුලතාවයක් ප්‍රශ්න වලට විසඳුම් වැඩිව දැඩිව වෙහෙසෙන්න පුළුවන් කාල සීමාවක් විදියට තමයිපත් වෙන්නේ. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් යනකොට තවත් ප්‍රශ්නයක් පැන නැගීමට හැකියාව පවතිනවා. ඒ ප්‍රශ්නෙට විසඳුම් හෙව්වට පස්සේ මේ ප්‍රශ්නේ කොහොමද මම ලියා ගන්න ඕනේ කියන දේ හිතෙනවා. ඔන්න ඔය විදියට අර ප්‍රශ්න මාලාවක් තමා වටා කැරකෙන්න ගෙතෙන්න පුළුවන් කාල සීමාව විදියට තමයි මේ සෙනසුරුගේ 8 වෙනිදාට පැමිණීම තියෙන්නේ. ඒ අනුව බලන කල මෙන්න මේ සෙනසුරු කියන ග්‍රහතුමා සිංහ රාශියේ 8 වෙනිදාට පැමිණීම යම්කිසි විදියකින් සෝචනීය සහ ගැටලු සම්පාරයක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් අපි ඊළඟට බලමු කන්‍යා රාශිය. කන්‍යා රාශියද සෙනසුරු කියන ග්‍රහතුමාට වෙන්නේ 7 වෙනිදාට. 7 වෙනිදා කියලා කියන්නේ කෙනෙකුගේ ගත්තොත් විවාහ ස්ථානය. ඒ කියන්නේ පිරිමියෙක් නම් තමන්ගේ සහකාරිය සම්බන්ධ වෙලා ඉන්න තැන තමයි 7 වෙනිදා කියලා කියන්නේ. ඉතින් මේ 7 වෙනිදා විශේෂ නැත්තම් කියනවා නම් පොදු කටයුතු. මේ 7 වෙනිදාට සෙනසුරුගේ පැමිණීම කොයි වගේ වේවිද? ඉතින් සෙනසුරු සාමාන්‍යයෙන් විවාහ ස්ථානයක් කියලා කියන ලෞකික දේ තියෙන උච්චතම තැන තමයි විවාහය කියලා කියන්නේ. මේ 7 වෙනිදාට සෙනසුරු පැමිණීම යම් කිසි විදියකින් අර තමන්ගේ පවුල අතර තියෙන සමගිය සමාදානයේ යම් කිසි විදියකින් ගැටලු ටිකක් ඇති කරන්න පුළුවන් හැකියාව තමයි පත් වෙන්නේ. ඉතින් හුදෙක් වෙලාවට තමන් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ, දුර දිග බලලා කටයුතු කරන්න ඕනේ. මේ දේ මේ වෙලාවට හොඳයිද නරකයිද, මේ දේ මම ඉදිරියට කරොත් මට කෙබඳු තත්ත්වයක් උදා වෙයිද කියන ওই ප්‍රශ්න ටික තමන්ම නිර්මාණය කරගෙන තමන්ම විසඳුම් හොයා ගන්න ඕන කාල සීමාවක් තමයි මෙන්න මේ රාශිය අනුව ගත වෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ තමන් අලුතෙන් වැඩකට අත ගන්නවා නම් අලුත් පිරිස් සමග එකතු වෙලා යම් කිසි විදියකින් කාර්යයක් සිද්ධ කරනවා නම් ඒ දේවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මෙන්න මේ කාල සීමාව තුළදී. මොකද ඒ දේවල් සැහැල්ලුවෙන් සනීපයෙන් ගත වෙන කාල සීමාවක් නෙමෙයි. තමන්ට අර ප්‍රශ්න ගැටලුත් එක්කම උද්ගත වීමක් හැකියාවක්පත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන ආශිර්වාද වීමත් එක්කම තමන්ට තව ටිකක් දුරට හිතලා බලලා තමයි කටයුතු කරන්න ඕනේ කන්‍යා රාශියට. අපි ඊළඟට බලමු තුලා රාශිය. තුලා රසට සෙනසුරු කියලා කියන්නේ ඉතාමත්ම සුබ ප්‍රතිබල දෙන හරියම සෙනසුරු සතුටෙන් ඉන්න රාශියක් තමයි තුලා රාශිය කියලා කියන්නේ. ඉතින් තුලා රාශියේ සෙනසුරු කියන ග්‍රහතුමාපත් වෙන්නේ 6 වෙනිදා. 6 වෙනිදා කියලා කියන්නේ අපි කෙනෙකුගේ රෝගස්ථානය. එහෙම නැත්නම් කියනවා අසනීප තමන්ගේ තියෙන ලෙඩ දුක් ගැන කතා කරන දන තමයි 6 වෙනිදා කියලා කියන්නේ. මේ 6 වෙනිදාට සෙනසුරු කියන ග්‍රහතුමාගේ පත්වීම ගත්තොත් තමන්ට යම් විදියකින් අසනීප බාධක සහ නිරන්ගත අසනීප එකපාරටම ශරීරය තුල තිබිලා ඒ දේවල් උත්සන්න වෙන්න පුළුවන් කාල සීමාව තමයි මේ කාලය. ඉතින් තමන්ට යම් කිසි විදියකින් වේදනාවක් යම් කිසි විදියකින් තමන්ට අපහසුතාවයක් තියෙනවා නම් ඒව පිළිබඳව සිතා බලා කටයුතු කරන්න ඕන කාල සීමාවක්. මොකද සෙනසුරු කියන ග්‍රහතුමා 6 වෙනිදා කියන තමන්ගේ රෝගස්ථානයට පැමිණීම යම් කිසි විදියකින් ගැටලු ටිකක් උත්පාදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා. ඊළඟට අපි බලමු වෘශ්චික රාශියට. ඉතින් වෘශ්චික කියලා කියන්නේ අඟහරු කියන ග්‍රහතුමාගේ රාශියක්. මේ අඟහරු කියන ග්‍රහතුමාගේ රාශියකට සෙනසුරු පැමිණෙන්නේ සතුටකින් නෙමෙයි. මොකද සෙනසුරු සහ අඟහරු අතර පවතින යහපත් මිත්‍රත්වයක් නෙමෙයි. ඔවුන් අතර පවතින යම් කිසි විදියකින් වෛරයක්. ඒක නිසා සෙනසුරු 5 වෙනිදාට තැන්පත් වීම තුළින් මේ කාලය තුලදී තමන්ගේ අර අධ්‍යාපන කටයුතු හදාරන දරුවන් ඉන්නවා නම් ඒ දරුවන්ට වෙනකට සාපේක්ෂව වැඩි උනන්දුවක් දක්වන්න ඕන කාල සීමාවක්, මතක ශක්තිය වැඩිපුර හඳවා ගන්න ඕන කාල සීමාවක්. ඒ මතක ශක්තිය තමන්ට ගොඩක් වෙලාවට ගැටලු සහගත විදියට බලපාන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒක නිසා අධ්‍යාපනය කරන දරුවන් විතරම මෙන්න මේ සෙනසුරු 5 වෙනිදා කියන මේ වෘශ්චික රාශියට පැමිණීමත් එක්කම වෙනදට සාපේක්ෂව වැඩි අවධානයක් යොමු කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න ඕනේ. ඒත් එක්කම තමයි 5 වෙනිදා කියලා කියන්නේ තමන්ගේ අධ්‍යාපනයේ එහෙම නැත්නම් ආමාශය ගැන අපි කතා කරනවා.
ඉතින් ආමාශයගත අසනීප වුණත් හැදෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් ඒ දේවල් මගහරවා ගන්න තමන් නිතරම කටයුතු කරන්න. මොකද වෘශ්චික රාශියට සෙනසුරු කියන ග්‍රහතුමාපත් වෙන්නේ පස්වැන්න නිසා. ඊළඟට අපි ගත්තොත් ධන. බ්‍රහස්පති කියන ග්‍රහතුමාගේ රාශියක් වෙච්ච ධනුවට හතරවැන්නට තමයි සෙනසුරු පැමිණෙන්නේ. හතරවැන්න කියලා කියන්නේ මොකද්ද? අපගේ ගේ දොර ඉඩකඩම් යාන වාහන. එහෙම නැත්නම් කියනවා නම් අපේ සුඛීය භූමිය, අපේ නැවතුම් පොළ ගැන කතා කරන ස්ථානය තමයි හතරවැන්න කියලා කියන්නේ. ඉතින් සෙනසුරු හතරවැන්නට පැමිණීම තුළින් අපි හැකියාවක් කරන කෙනෙක් නම් හැකියාව ගොඩාක් වෙලාට වෙනස් වෙන්න පුළුවන් හැකියාවක්පත් වෙනවා. ඒත් එක්කම තමයි තමන්ගේ පදිංචි භූමිය ගොඩක් වෙලාවට අතහැර ගන්න පුළුවන් හැකියාවක්පත් වෙනවා. ඒ පදිංචි භූමිය තුල තියෙන ආ වූ සතුට අඩුවීමත් එක්කම තමන්ගේ හිතට නිරන්තරයෙන් ඇති වෙන්න පුළුවන් මේ ස්ථානේ මාරු කර යුතුයි, මේක වෙනස් කර යුතුයි කියලා. ඔන්න වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක්පත් වෙනවා. ඒත් එක්කම තමයි භූමිලාභ තිබෙන අයව වුණා ඒ භූමිලාභය යම් කිසි විදියකින් භක්ෂණය වෙන්න සහ නැති වෙන්න බලපාන හේතු සාධක වෙන කාල සීමාවක්. ඒක නිසා මේ සෙනසුරු කියන ග්‍රහතුමා හතරවැන්නට ධනුවට පැමිණීම, ධනු රාශිය හතරවැන්නට පැමිණීම නිසා තමන් ගොඩක් වෙලාවට මේ පිළිබඳවත් කටයුතු කරන්න ඕනේ දුර දිග බලලා. ඊළඟට ගත්තොත් මකර රාශිය. මකර රාශියේ තුන්වෙන්නට තමයි සෙනසුරු තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් තුන්වෙන්න කියලා කියන්නේ වික්‍රමස්ථානය. එහෙම නැත්නම් කියනවා නම් සහෝදරයන් ගැන කතා කරන තැන. මේ වික්‍රමස්ථානයට සෙනසුරු පැමිණීමත් එක්කම තමන්ගේ හිත අර යහපත් විදියකින් අන්‍යෝන්‍ය සෝදතාවයෙන් ඇති වෙන්න පුළුවන් හිතක් තුනට ඒ දේවල් වල අර තමන් තුළම ආත්මාර්ථකාමීත්වය, තමන් තුළම තමා පිළිබඳව තියෙනා වූ අදි탁සේරු ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ තුලින් තමන් එක්ක ගැටෙන සහ තමන් වටා ඉන්න පිරිස් තමන්ගෙන් ඈත් වෙන්න උනත් බලපාන කාල සීමාවක්. ඒ තුලින් අර තමන්ට ගොඩක් වෙලාවට අවාසිදායක තත්ත්ව ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒක නිසා අනිත් අයගේ හිත රිදෙන්න තමන් ගොඩක් වෙලාවට වැරදක් නොකරත් ඔවුන් වැරදිකරුවෙක් විදියට ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා ඔවුන් එක්ක කටයුතු කරනකොට දුර දිග බලලා කටයුතු කරන්න. මොකද හිත රිදීම්, හිත වේදනා තත්ත්ව තුලින් තමන්ට අවාසිදායක දේවල් සිද්ධ වීමේ හැකියාවක් පවතිනවා. ඊළඟට ගත්තොත් කුම්භ රස. කුම්භ රස කියලා කියන්නේ සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර ස්ථානය වගේම සෙනසුරුගේ නිවාස දෙකෙන් ප්‍රධානම නිවාසය තමයි. මේ කුම්භ රසය තමයි පහුගිය මාර්තු මාසේ 29ට කලින් සෙනසුරු කියන ග්‍රහතුමා තැන්පත් වෙලා හිටියේ. ඉතින් මේ කුම්භ රසෙන් හිටියට මෙන්න මේ සෙනසුරු කියන ග්‍රහතුමාගේ දෙවැන්නට තමයි පැමිණෙන්නේ. ඉතින් කුම්භ මීන කියන රාශිය කියන්නේ දෙවැන්නට තමයිපත් වෙන්නේ. ඉතින් කුම්භ රාශිය ගත්තොත් මේ දෙවැන්න කියලා කියන්නේ ධනස්ථානය. එහෙම නැත්නම් කියනවා නම් අපේ අතට ආදායම් තත්ත්ව ලැබෙන සහ අපේ මූල්‍යමය පසුබිම සැකසෙන ස්ථානය තමයි දෙවැන්න කියලා කියන්නේ. මේ දෙවැන්නට පත්වීමත් එක්කම අපට ආර්ථික සිඳී යාමක්, එසේ නැත්නම් කියනවා නම් වෙනදට සාපේක්ෂව ආර්ථිකයේ ගලාගෙන යන්නේ යම්කිසි අඩුවක් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ නිසා තමන්ට නොයෙකුත් විදියකින් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ පාන්න, තමන්ට දරිද්‍රතාවයේ මුල් තැනට ඇති වෙලා කටයුතු වෙන්න පුළුවන් හැකියාව පවතින කාල සීමාවක්. ඒක නිසා කුම්භ රසෙන් ඉපදිච්ච ඔබ තමුන්නාසලා කල්පනා කරන්න ඕනේ ඉදිරියට යම්කිසි විදියකින් වියදම් කටයුතු වල නිරත වෙනවා නම් ඒ දේවල් තමන්ට ඵලදායීත්වයෙන් කොහොමද තමන් විසින්ම කටයුතු කරන්නේ, ඵලදායීතාවය තමන්ගේ ජීවිතයේ ආර්ථික පසුබිමට කොහොමද හැඩගස්සවන්නේ කියන දේ. මොකද වෙනදට සාපේක්ෂව ආර්ථිකයේ යම්කිසි විදියකින් මන්දගාමී ගතියක් තමයි මෙන්න මේ සෙනසුරු කියන ග්‍රහතුමා දෙවැන්න තුල සැරිසැරීමත් එක්කම ඇති වෙන්නේ. ඒක නිසා කුම්භ රසෙන් ඉපදිච්ච ඔබ තමුන්නාසලා ආර්ථිකයේ යම්කිසි විදියකින් යෙදවීමක් කරනකොට ඒ දේවල් පිළිබඳව ගොඩාක් කල්පනාවෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද තමා වෙතට ආර්ථිකයේ ගලාගෙන යීම යම්කිසි විදියකින් මන්දගාමී ගති ස්වභාවයක් පවතින නිසා. අපි ඊළඟට කල්පනා කරලා බලමු මීන රස. ඉතින් දැනට සෙනසුරු කියන ග්‍රහතුමා මීන රසයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ලග්නගතව සෙනසුරු තැන්පත් වෙලා ඉන්නවා. මේ ලග්නගතව සෙනසුරු තැන්පත් වෙලා ඉන්නකොට තමන්ට තමන්ගේ ජීවිතයේ තියෙන වූ ලෞකිකත්වයෙන් මිදිලා ලෝකෝත්තර භවයෙන් සිතන්න පුළුවන් හැකියාවක් මේ සෙනසුරු තැන්පත් වෙලා ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් තමා බලන කියන සියලුම දේවල් වල අනිත්‍ය తත්වය තමාට මෙහි වෙන, එසේත් නැත්නම් කියනවා නම් තමන්ට මේ දේවල් වල හරයක් නැත, මේ දේවල් වැඩක් නැත කියන දේ තමන්ට ඇති වෙන්න, සිතට ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒ තුලින් තමන්ට
අර සන්තුෂ්ටිදායක දේවල් වලට වඩා ජීවිතය පිළිබඳව කලකිරීම වලට ඇති වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ සෙනසුරු කියන ග්‍රහතුමා මීන රසට ලග්නයට පැමිණීම ගත්තොත් අර ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව හිතන්න පුළුවන් හැකියාවක්පත් වෙන ඒ තුලින් මනුෂ්‍යත්වයේ තමන්ගේ සිතේ පෙරදරි කරගෙන අන්‍යෝන්‍ය වශයෙන් අනිත් අයත් එක්ක කොහොමද සුහදව කටයුතු කරන්න ඕනේ කොහොමද හැසිරෙන්න ඕනේ කියන දේ වඩාත් සිතට මුදුන්පත් වෙලා තැන්පත් වෙන කාල සීමාවක් විදියට තමයිපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ මීන රාශියට සෙනසුරුගේ තැන්පත් වීම ගත්තොත් ගොඩාක්ම අර තමන් තුළ තියෙනා වූ අඩලුහුඩුකම් තමන් තුළ තියෙනා වූ ගැටලු තමන්ගේ උස් පහත් ભેදය පසකලා සෙනසුරු වෙනස් විදියකට හිතන්න පුළුවන් හැකියාවක් මීන රාශියට උදා කරනවා. ඉතින් මගේ පෞද්ගලික මතයට අනුව ගත්තොත් මේ මීන රාශියට සෙනසුරු පැමිණීම අර ගොඩාක් වෙලාවට යහපත් ආකාරයෙන් බලපෑමක්පත් වෙනවා. මොකද ඔහුගේ හෝ ඇයගේ මේ මිනිස්සු විදියට වෙනස් විදියකින් හිතන්න පුළුවන් හැකියාවක්පත් වෙනවා. ඔන්න ওই විදියට ගත්තොත් මෙන්න මේ මාර්තු මාසේ 29 වෙනිදාන් පස්සේ උදා වෙච්ච සෙනසුරුගේ ග්‍රහමාරුව ගත්තොත් නොයෙක් රාශි වලට යහපත් ආකාරයෙන් බලපානවා. සමහරක් රාශි වලට මිශ්‍ර ඵල තත්ත්වයක් තියෙනවා. ඒත් එක්කම තමයි සමහරක් රාශි වලට අශුභ ප්‍රතිඵල ඇති කරනවා. ඉතින් මේ සෙනසුරුගේ තත්ත්වයේ එසේමයි. ඉතින් මෙන්න මේ අපගේ උප්පත්ති කේන්ද්‍රයේ අනුව තැන්පත් වෙලා ඉන්න තත්ත්වයේ අනුව මෙන්න මේ තත්ත්වය ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන් හැකියාවක්පත් වෙනවා. ඉතින් සමස්ත ප්‍රතිඵලයක් තමයි මම මේ සෙනසුරුගේ පැමිණීම ඔබ තමුන්නාන්සලාට කිව්වේ. ඉතින් මේක වඩාත් ඔබ තමුන්නාන්සලාට දැන ගැනීමට අවශ්‍ය නම් මගේ WhatsApp සහ දුරකථන අංකය මම ඔබතුමාලාට දෙන්නම්. සටහන් කරගන්න 071 42 79 837 මේ අංකයෙන් මම දුරකථනයෙන් සම්බන්ධ කරගන්න හෝ WhatsApp මාර්ගයෙන් මට ඔබ තමුන්නාන්සලාට අමතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මා වෙත පැමිණි ගොඩාක් අය මාව හඳුනනවා. ඉතින් අද මේ මම මූලිකවම තමයි මේ YouTube නාලිකාවට මගේ තියෙන උදැනුම් සම්භාරයෙන් උදාහරින්නේ. මේ තුල යම් කිසි විදියකින් ගැටලු සහගත තත්ත්වයක් හරි ඔබ තමුන්නාන්සලාට අපහසුතාවයක් හරි දුන්නා නම් මගේ ජ්‍යොතිෂ කාර්යාලයට ආවා වගේම තමයි මම ඔය කෙනෙකුට කියන්නේ මේ කියන දේවල් කවුරු කොහොම කිව්වත් තමන්ගේ හරියටම තමන්ට දැනෙනවා නම් සත්‍ය නම් විතරක් පිළිගන්න කියලා තමයි මගේ මේ ජ්‍යොතිෂ අවුරුද්දට ශාස්ත්‍රය තුලදී මම සෑම දෙනෙකුටම කියන්නේ. ඒක මාලා වෙතට ආව ඔබ තමුන්නාන්සලා සියලුම දෙනා දන්නවා ඇති. ඉතින් මේ තුල යම් කිසි විදියකින් අඩලුහුඩුකම් ගැටලුවක් ඔබ තමුන්නාන්සලාට පැන නගිනවා නම් මට දන්වන්න විවේචනාත්මකව හෝ බැනලා හෝ යම් කිසි ඕනම ආකාරයකින් ඔබ තමුන්නාන්සලා දක්වන්න. ඉතින් අදට මෙන්න මේ සෙනසුරුගේ පැමිණීම ගත්තොත් මම තබන සටහන මෙතකින් හිමයි ඔබ තමුන්නාන්සලාට සුවබර දිවියකට ආශිංසන එකතු කරනවා.